හයි ගයිස් ඉතින් ඔන්න අලුත් බොලුත් ්‍රීඩ කරගෙන අදත් එවිල් බොයි වාගාවට ඇවිල්ලා තියෙනතින් අදාපි කතා කරන්නන්නේ කොහොමද ඒ යස් කරලා ලස්සන තම්නේල් එකක් ඩිසයින් කරගන්න කියලා පුංචිම පුංචි කාලයකින් ඉතින් එකච්චර අමාරු ැටම වැඩි කතානතු අපි යමු වීඩියෝ එක ඇතුළට ගයිස් වාට දැම් පේන ඇති බෙන්න මේ වගේ තම්නේල්ස් අපිට ඒයකින් බොහොම ලේසියෙන් ඩිසයින් කරගන්න පුල මංවට ස්කෝල් ඩවන් කරල පෙන්න්නම් බලන්න කොච්චර ලස්සනද සහ ගොඩක් යුනික් ලූක් එකක් මේ හැම තම්නෙල්ල එක ඇතුළෙම තියෙනවා ඉතින් මේ ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ ඒයි ටූල් එකක් යස් කරලා ඉතින් වීඩියෝ එක කොහෙවත් ස්කිප් කරන්න යන්න එපා මොකද වාට මොනහරි මගෑරුණොත්ම අප වීඩියෝ එක මුලට ඇවිල්ලට බලන්න සිද්ධ වෙන නිසා ඉතින් මම කතා කරන හැම ඩිටලයම් හරිටම් බලාගෙන ස්ටෙප් බයි ස්ටෙප් අපි මේ වැඩේ ගොඩ දාලා බලපු හරි වාට ම ඩිස්ක්‍රපෂන් එක නත්තම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකවා බලන්න මං කමෙන්ට් එකක් පින් කරලා ඇති ඒක ඇති ප්‍රොම්ට් 1 කියලා ඒ ප්‍රොම්ට් එක වා කොපි කරගන්න ඕන බෙන්න මේක තමයි ප්‍රොම්ට් එක මේ ප්‍රොම්ට් එක කොපි කරගෙන වා යන්න ඕන chat GPT එකට chat GPT එකට ගිහිල්ලා මේ ප්‍රොම්ට් එක මෙතෙන්ට පේස්ට් කරන්න හරි මේ ප්‍රොම්ට් එක ඇතුළේද අපි කියන්නේ අපේ තම්නේල් එක හදන්න ඕන ටෙම්ප්ලේට් එක තමයි අප මේ ප්‍රොම්ට් එක ඇතුළ ලියලා තියෙන්නේ ඉතින් අප මේක chat GPT එකට කිව්වට පස්සේ මෙයා මේ ටෙම්ප්ලේට් එක යූස් කරලා හොඳ ප්‍රොම්ට් එකක් අපිට හදලා දෙනවා අපේ තම්නේල් එක ජෙනරේට් කරන්න පුළුවන් විදිහට ඉතින් ලොකු කේසයක් නැහැ ඔයාට මෙතන චේන්ජ් කරන්න තියෙන බෙන්න මේ පැරා මේ සෙන්ටෙන්ස එක විතර මෙතන අපි දාන ටයිටල් එක වගේ ප්‍රොම්ට් එක බලාගන්න පුළුවන් මෙතන ටයිටල් කියලා ඇති බෙන මේ ටයිටල් කියනෙක වෙනකොට ඔයා හදන්නන තම්නේල් එක නැත ඔය හදන්න වීඩිය එක ටයිටල් එක බෙන්න මෙතෙන්ට පේස් කරන්න විතරයි ඔයා ඕන ඉතින් අපි එක්සාම්පලයකිද මන් ටයිටල්ස් තුනක් අරගෙන තියෙන මං පලෙන් ටයිටල් එක වාට දාලා පෙන්න්නම් මේකට ඉතින් ඔන්න ෆස් ටයිටල් එක අපි ගන්නවා අරගෙන ටයිටල් එක මේ ප්‍රොම්ට් එක ටයිටල් කියලා තියෙන තැනට අපි පේස් කරනවා ඉති මේක කිසිම දෙයක්වා වෙනස් කරගන්න යන්න එපා වාට ඕනනම් පුළුවන් මේ ප්‍රොම්ට් එකේ ඉන්න කැරක්ට එක මොන රටක ජාතිකයෙක්ද යාගේ අපිරෙන්ස එක මොනවගේ වෙන්න ඕනද කියලා වාට ඕන්නන් අයිකනෙක් මුහරි ඕන්නම් ඒකවාට එක්ස්පලේන් කරන්න පුළුවන් මොකද ඔයාගේ හැඩරුව කෙනෙක් නං ඕන වාට වගේ හැඩරුව ගැන කියලා මේ ප්‍රොම්ට් එක තුළ පොඩ්ඩක් එක්ස්පලේන් කරන්න පුළුවන් ඒකට බෙන්න මෙතන ඩිස්ක්‍රයිබ් පොප්ස් කියන තැන වාට පුළුවන් වාගේ කැරක්ටගේ ඇපිරෙන්සෙක් ගැන කියන්න කලිහයා තියනවදයාට යාගේ කාලයගමුකක්ද ශ්‍රී ලාංකිකෙක් කෙනෙද මේවාගේ දෙවල්වාට මෙතන එක්ස්පලේන් කරන්න පුළුවන් හෙම නත්තන් චජ්ජීපිටි විසින්ම එයා හිතලා කැරක්ට එකක් දාගෙන මේ වැඩේ කරගෙනවා හරි ම මෙතන ටයිටල් එක දැම්ම ටයිටල් කියන දන අයින් කරලා මගේ ටයිටල් එක මෙතරින් ම පේස් කර ඊට පස්සේ ගෝබට්න එක බන්න අපට බලාගන්න පුළුවන් ලස්සන ටෙම්පලේට්ක් අපට චජ්ජීපිටිය එක විසින්ම හදලා දෙනවා ඉතින් මේ තියෙන්නේ ඉමේජ් ජනරේෂන් ප්‍රොම්ට් එක මේ ප්‍රොම්ට් එක මේ විදිහටම ඔයා කොපි කරගන්න එක කොපි කරගෙන ඔයා යන්න ඕන මම මේ පල්ලහයන් දාලඇති සයිට් එකක් ඒ සයිට් එක නව තම ගලිෆ් AI මේ ගලිෆ් AI ගෙන සයිට් එකට වා යන්න ඕන ට Google එකට ගිල ගලිෆ් කියල ටයිප් කරන වට හොයාගන්න පුළුවන් එමනත්තම පල ඩිස්ක්‍රපෂන් හරි කමෙන්ට් ක්ෂන් එක හරි දාලති ගලිෆ් ලින්ක් කියලා ඒකුඩ එක පාරක් කලික් කරන්න හරි අපි මෙතනින් ප්‍රම්ට් එක කොපි කරගන්නවා බෙන්න්න මේ ප්‍රම්ට් එක මේ විදින අපි කොපි කරගෙන අපි යනවා ගලිෆ් AI එකට ගලිෆ් AI එකට ගියාට පස්සේ වාට බෙන්න්න මේ වගේ අපිරෙන්ස එකක් මේ ගලිෆ් AI එක තුළ බලාගන්න පුළුවන් ඉතින් මොල්ලඩ මේ කවන්ටක් හදල තීර මං ලොගවට්ලට කවන්ටක් හදනද පෙන්න්නම් මෙතන සයිනින් කියල බාඩ්නයක් ඇති සයිනින් කෙර බාඩ්න ගොඩ එක පාරක් ලික් කරන්න ඉරස මෙතනින් වාක් සයිනින් විත් Google කියන ගොඩ එක පාරක් ලික් කරන්න ඊට පස්සවට බලාගන්න පුළුවන් වගේ Google එකකවන්් එක තරූ මේකින් අපිට සයිනින් එකක් ගහගන්න පුළුවන් හරි අපි මෙතනි කටිනිය දෙනවා ඉතින් වාට ඊට පස්සේ වගේ යුසනමකින් ගලිෆ් එකකවන්් එකක් ඕපන්න මෙතන යුසනමක් හැදන මෙතනි කන්ෆර්ම් යුසනම කෙනෙක් ලික් කරන්න හරි ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි මෙතනවා මුකුත් කලික් කරන්න යන්න එපා මෙතන කෙලින්ම මෙතනට පලන්ස්ටික බලාගන්න පුල මෙතන තින කටිනිය විත් ්‍රී පලන් කියලා මේ කටිනිස් ්‍රී පෑන්න ගොඩ එක පාරක් කලික් කර හරි ඉට සවයි හන මෙතන පොඩි කිවක්ෂන් ටිකක් මෙරිටවට කැමතිකක් දෙන්න පුල මනිකං දීගෙන යන ඒ යාට චච්චපට මෙතනින් අපි නිකන් මොකර YouTube කියලදාම කොහොමද එක දැනගත්තික හරි ඉට පස් අපි සබ්මිට් එකක් දෙනවා හරිට පසන්න අයකවන්ටික ෆයින්ලි ක්‍රියේට් වෙනවා හරි ක්‍රියට් පසට මේ වගේ පිරෙන්සක් තමයි බලාගන්න පුළන් ගලි් ඒ ඇතුළේ ඉතින් මේ ඒකතුරට ගියාට පස්සේ මේ තියන එක මොල්ස් මේකින් එක මුල්සවාට චස් කරලවාගේ කැමති ඩිසයින් කරගන්න පුල හැ අපිට මේ වෙලාවන සම්නල ඩිසයින් කරන්න නිසා ඔයා මෙතන සීමෝ කලික් කරන්න
සීම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ලොකු රේට් එකක් තියෙන මේ 1.6 මිලියන් යූස් කරපු thumbnail මේක ෆ්ලක්ස් ඩෙව් කියලා මොඩල් එකක් තියෙනවා. මේක උඩ ක්ලික් කරන්න ඕන. අපි යූස් කරන්න මෙන්න මේ මොඩල් එක. හරි. ඔන්න අපි මේ මොඩල් එක සිලෙක්ට් කරා. අපිට බලා ගන්න මේ මොඩල් එක යූස් කරලා කොච්චර කට්ටිය thumbnails ඩිසයින් කරලා තියෙනවද කියලා මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන prompt panel එක බලා ගන්න පුළුවන්. මෙතනට ඔයා copy කරන් ආපු ChatGPT කියලා ලියාගත්ත prompt එක මෙන්න මෙතනට ඇවිල්ලා right click කරලා paste කරන්න. හරි. අපි prompt එක මෙතනට copy කරා. ඊට පස්සේ run the glyph කියන එකට එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා තප්පර 10ක් 12ක් යද්දී ඔයාගේ ඉමේජ් එක thumbnail එක මෙතනින් generate වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එක. ඔන්න ගයිස් ඔයාලට බලා ගන්න පුළුවන් අපි සෙඩොයික් කියලා ගැන තමයි මේක true crime documentary එකක් ගැන තමයි අපි හැදුවේ thumbnail එක. ඉතින් ඔයාලට මේ image එක මදිවගෙන ඔයාලට අහපව පාරක් මේ prompt එකම run කරන්න පුළුවන්. ඒතර ඔයාලට අහපව වෙන image එකක් generate කරලා දෙයි. ස්පෙෂලි කියන්න ඕන ඔයාලට free plan එක use කරන නිසා එයාලා credits 10ක් අපිට දවසට දෙනවා. හැම දවසටම ඔයාලට credits 10ක් එයාලා issue කරනවා. ඉතින් මේ credits 10න් ඔයාලට thumbnail 3ක් දවසට design කරන්න පුළුවන්. හරි? ඉතින් ඔයාලට ආද thumbnail 3ක් design කරොත් ඔයාලට limit වෙනවා. ඊට පස්සේ ඔයාලට හෙටත් පුළුවන් හපුව thumbnail 3ක් design කරගන්න. ඉතින් මේ බලන්න. ඉතින් quality එකටම ඇවිල්ලා තියෙනවා. මේවට බලා ගන්න පුළුවන්. ඉතින් අර crime niche එකට ගැලපෙන විදිහට ඒ audience එකට set වෙන විදිහට තමයි මෙයා මේ thumbnail එක design කරලා තියෙන්නේ. ඉතින් අපිට කිසිම දෙයක් කරන්න උනේ නැහැ. පුංචි prompt එකක් use කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට thumbnail එක හදා ගන්න ඕන idea එක ඇවිල්ලා ඇති. ඔයාලට මෙතනින් ඔයාගේ thumbnail එක download කරගන්න පුළුවන්. ඔයාලට මෙතන පේනවා ඇති මේක උඩ ගියාට පස්සේ මෙතන download button එක click කරලා පස්සේ ඔයාගේ thumbnail එක ඔයාගේ PC එකට download වෙනවා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. right click කරාට පස්සේ thumbnail එක බලා ගන්න පුළුවන්. හරි ගයිස් ඔයාගේ ෆේස් එක බේස් කරගෙන නම් ඔයාගේ channel එක කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ෆේස් එකත් මේ thumbnail එකට දාගන්න අවශ්‍ය ඇති. ඉතින් ඒකට solution එකක් විදිහට ඔයාලට පුළුවන් face swapper tool එකක් use කරලා ඔයාගේ face එකත් මේකට replace කරගන්න පුළුවන්. හරි මම මේකත් කරන විදිහ ඔයාලට කියලා දෙන්නම්. මම බලලා link එකක් දාලා තියෙන face swapper කියලා ඒ link එක උඩ click කරලා පස්සේ මෙන්න මේ වගේ site එකකට ආව load වෙයි. හරි මේ site එකට ගිහිල්ලා මෙතෙන්ට click කරාට පස්සේ ඔයාගේ thumbnail එක මෙතෙන්ට attach කරන්න පුළුවන්. මම කලින් හදපු thumbnails ටිකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ thumbnails වලින් මම මෙන්න මේ thumbnail එකට මගේ face එක swap කරන්න යන්නේ. ඉතින් already මම swap කරලා තියෙන්නේ. හැබැයි මම ආයෙ පාරක් කරලා පෙන්නන්නම්. අපි මේ image එක use කරමු. මෙන්න මේ thumbnail එක තමයි මම වැඩේට use කරන්නේ. හරි ඊට පස්සේ ඔයාලට swap කරන්න ඕන face එක තෝරන්න පුළුවන්. ඔයාලට ඕන මේ plus mark එක through ගිහිල්ලා ඔයාලට ඒකටත් ෆේස් එකක් තෝරන්න පුළුවන්. මම මේ මොහොතේ මගේ ෆේස් එකේ ඉමේජ් එකක් මෙතන යූස් කරන්න යන්නේ නැහැ. මම මෙයාලගේ ඔල්රෙඩි තියෙන ෆේස් ඉමේජ් එකක් ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා swap කියලා බටන් එකක්. මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් guys ඔය විදිහට තමයි අපි swap එක කරේ. ඉතින් මෙතෙන්දී ඔයාගේ ඉමේජ් එක යූස් කරන නිසා ඒක හොඳ quality ඉමේජ් එකක් වෙන්න ඕන. සහ ඔයාගේ මේ ෆොටෝ එකේ තියෙන ඉමේජ් එකත් එක්ක අර එයාගේ තියෙන මූණේ තියෙන එක්ස්ප්‍රෙෂන්ස් එක්ක පොඩ්ඩක් සේම් වුණා නම් ඔයාලට හොඳ quality output එකක් ගන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි ලස්සන thumbnail එකක් design කරගත්තේ. ඉතින් easy steps ටිකකින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන thumbnails ටිකක් හදාගන්න. කියලා ඉතින් ඔක්කොම resources ටික මම පල්ලෙහා description එකෙන් comment section එකේ දාලා තියෙනවා links ටික. ඉතින් ඔයාලට prompts ටිකක් තියෙනවා links ටිකක් තියෙනවා. ඔයාලට තියෙන generate කරගන්න විතරයි. ඉතින් මේක generation එකේදී ඔයාලට මොන හරි ප්‍රශ්න આવොත් අනිවාර්යයෙන්ම comment section එකේ අපි ඒක ගැන කතා කරමු. මේ හැම comment එකකටම මම reply එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට විල් බොයි ගිහලා එනවා මේ වගේ වටින වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ වටින news එක්ක වටින videos එක්ක ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ජය වේවා.